Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම Miss Rabbit Teeth එන්න මාත් එක්ක අද චූටි vlog එකක් බලන්න. ඉතින් අද ළමයි තියෙන්නේ චූටි birthday එකක්. අපේ කිරියම්මගේ birthday එක. ඉතින් මම මේ වැඩ ඇරිලා ඇවිල්ලා මූණ wash කරා. මූණත් wash කරගෙන ඊට පස්සේ මගේ ඇඳුම් ටිකත් wash කරන්න ගියා. මහ රෑ ළමයි. ඉතින් මට වෙලාවක් නැති හින්දා මම රෑට තමයි මේ වගේ දේවල් කරන්නේ. ඉතින් ඒ අතරේ අපේ බෝලේ ඇවිල්ලා ලස්සනට අපේ කිරියම්මගේ කේක් එක හදනවා බර්ත්ඩේ කේක් එක. ඔන්න ඔයාලට chance එකක් තියෙනවා බර්ත්ඩේ කේක්, වෙඩින් කේක් වගේ දේවල් නැත්නම් කප් කේක්. එතකොට ඔය එක කේක්ස් තියෙනනේ රෝල් කේක්, බටර් කේක් වගේ දේවල් අපේ බෝලෙට කියලා හදා ගන්න පුළුවන් ඕඩර් එකක් දාන්න. මම ඒකත් මෙන්ෂන් කරනවා ඉතින් මෙතනදී. මොකද එයා ඔන්ලයින් ඕඩර්ස් බාර ගන්නවා. එයා ලස්සනට කේක් හදන්න දන්නවා. ඉතින් ඔයාලා එයාගේ TikTok account එකකුත් තියෙනවා. මම ඒකත් මෙන්ෂන් කරන්නම්. ඒ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලගේ කේක් එක කස්ටමයිස් කරලා හදා ගන්න. ඒකත් මතක් කරන ගමන් අපි බලමු අපේ බෝලේ මේ මොකද කරන්න කියලා. මං චුට්ටක් මේ කේක් වැඩ කරන දන්නේ නැහැ. ඉතින් මමත් පොඩ්ඩක් බලන් හිටියා. ඊට පස්සේ මං ආවා පොෂ් එකක් දාගන්න. මහ රෑ ඉතින් මේ පේනවා මගේ කොණ්ඩේ චුට්ටක් ඩැමේජ්. හරිද? කොණ්ඩේ ඩ්‍රයි වෙලා තියෙන්නේ මේ ගොඩක් මේ දවස්වල. මොකද කොණ්ඩේ මට මිස් වුණා. කෙයා කරන්න බැරි වුණා. හරියට රුටීන් එකක් නෑ කොණ්ඩේ වෙනුවෙන්. ඉතින් අපි පටන් ගමු ඉක්මනට රුටීන් එකක්. ඔයාලත් එක්ක මම ඒක බෙදා ගන්නම් අනිවාර්යෙන්ම. ඉතින් දැන් යම් වොෂ් එකක් දාන්න. බයි. කොහොම හරි වොෂ් එකක් දාන්න යන්නත් හදද්දිම අපේ බෝලේ කේක් එක හදන ගමන් හිටියේ. ඉතින් මට මේ වීඩියෝ ක්ලිප්ස් ටික ගන්න ඕනේ හින්දා මං වොෂ් එක දාද්දි චුට්ටක් රෑ වුණා. ඊට පස්සේ මෙන්න මෙහෙම ජිරිබිරිස් ටිකක් කරා. හරි ලස්සනයි. ඉතින් ඒක ඇත්තටම ලස්සනයි. 아무තු වැඩ ටිකක් කරනවා. ඉතින් මං දැකලා නෑ. ඉතින් අපේ බෝලේ තමා මේවා කරන්න. ඉතින් මං එයා කේක් හදන වෙලාවටවත් ගෙදර නෑ. ඉතින් මේක හරි කලාතුරකින් හම්බෙන ටයිම් එකක්. ගොඩක් වෙලාවට එයාගේ ඕඩර්ස් එයා හදනකොට මං ඉතින් නෑනේ මං දකින්නෙත් නෑ. මට පේන්නෙත් නෑ. ඉතින් මම මේක හරි ආසාවෙන් බලන් හිටියා. ඔන්න ඉතින් මේක තමයි ෆයිනල් ලුක් එක. බලන්නකෝ ඒකේ ලස්සන හරිම ලස්සනට තිබුණා. ඉතින් කේක් එක එයා හදලා ඇත්තටම පින්ක් කලර් මගේ ෆේවරිට් කලර් එක. ඉතින් ඒ විදිහට තමයි කේක් එක හදලා තිබ්බේ. අපේ කිරියම්මගේ ෆේවරිට් කලර් එකත් රෝස පාට. ඉතින් හරිම සතුටුයි ඒ ගැන. ඉතින් හැමෝම ඉතින් රෝස පාටට කැමතියි. ඉතින් අකමැති කට්ටිය නෑනේ නේද? අනිකත් හදලා ඉවරයි. බලන්නකෝ කේක් එකේ ලස්සන. ඊළඟට මොකද වෙන්නේ? ඊට පස්සේ කොහොම හරි මම වොෂ් එක දාගෙනත් ආවා. ඉතින් දාගෙන ඇවිල්ලා ඉතින් ওই චූටි නයිට් රුටින් එක තමයි ඔය තියෙන්නේ. අනේ ලොකු ඒවා නෑ. ඉතින් ඒක ඉවර වෙන්නත් ලිප් බාම් එකයි, ටෝනර් එකයි, ක්‍රීම් එකයි, බොඩි ලෝෂන් එකයි ඔය ටික තමයි. ඔය තියෙන්නේ ෆොරෙවර් එකේ බොඩි ලෝෂන් එක මම ඔයාලට කියලා තියෙනවා. මම අරන් එන්නම් ඉතින් වීඩියෝ එකක්. ඉතින් අඬන්න නැතුව ඉන්න. තේරුණාද ළමයි ටික? මම ඉක්මනටම ඔයාලට ලස්සනට අරන් එන්නම්. මගේ නයිට් රුටින් එකයි මොර්නින් රුටින් එකයි හෙයා කෙයා රුටින් එකක් පටන් අරන් නෑ තාම. ඉතින් අරගන්න හිතන් ඉන්නවා. මං අර පටන් අරගත්තට පස්සේ ඔයාලට ඒකත් රිසල්ට් එකයි ඔක්කොම අරන් එන්න. ඊට පස්සේ බැලුම් පුම්බන්න යන්නේ. මේ බැලුන් ටික හදාන්නේ ළමයි. අපේ කිරියම්මට වයස දැන් 84ක්. ඉතින් එයාට මේ ලැබපු උපන්දිනේ නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම විතරක් නෙමෙයි අපේ පවුලේ හැමෝම ප්‍රාර්ථනා කරන ගොඩාක් ආදරෙන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම කේක් එක ගෙනල්ලා හොරෙන් බැලුන් ටිකත් එක්ක තිබ්බේ.
ඊට පස්සේ ඉතින් හා පුරා කියලා ඉටිපන්දම් පත්තු කරලා මෙන්න මේ විදිහට තමයි අපේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න අපි පටන් ගත්තේ. ඉතින් හරිම සතුටුයි. මම මේ වීඩියෝ ක්ලිප් එකේ සවුන්ඩ් එක තිබ්බ ළමයි යම් කාර්මික දෝෂේ හින්දා මම පොඩ්ඩක් සවුන්ඩ් එක අයින් කරා. මොකද සවුන්ඩ් එක ගොඩක් වැඩි. කට්ටියම කතා කරනවා. කට්ටියගේම සවුන්ඩ් එක තියෙන හින්දා චුට්ටක් සවුන්ඩ් එක සැරයි. ඒ හින්දා ඒක හංගින්ද අමාරු වෙයි කියලා ඉතින් ඕනට මම ඒක අයින් කරා. මොකද මේ පේනවනේ අපේ අයියා කරන වැඩේ හැමෝටම අරක ස්ප්‍රේ කරලා එයා වෙනම ලොකු වින්දනයක් ලබනවා එකෙන්. ඊට පස්සේ ඉතින් අපේ කොහොම හරි අයියලා නංගිලා ටික ඇවිල්ලා හිටියා අපේ ෆැමිලි වල. එයාලා ටිකයි තව නැන්දලා ටිකයි එතකොට ඒ කට්ටියත් ඇවිල්ලා හිටියා. ඉතින් ওই විදිහට තමයි අපි චූටියට ඉතින් එයාව සතුටු කරන්න පුළුවන් විදිහට ඒ බර්ත්ඩේ එක සැමරුවා. ඉතින් නැත්තම් අපිට ඇත්තටම කවදා හරි ඉතුරු වෙන්නේ මෙමරි එකට මේ ටික විතරයි. ඉතින් මොකද ඒක තමයි වටින්නේ. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපේ අම්මා ඔන්න ඔය විදියට තමයි ලස්සන්ට සින්දු කියන්නේ. මේ චෝටි බ්ලොග් එක බැලුවට ගිහින් එන්නම්. පරිස්සමට ඉන්න ඔයාලා හැමෝම අලුත් බ්ලොග් එකකින් හම්බෙමු.